ඔබතුමා ගොඩක් ආදරය කරපු සංඝ පීතෘවරේ. ඒ තමයි බොරැල්ලේ අතුල ස්වාමීන් වහන්සේ. ඔබ ගොඩක් ආදරය. හරියට හරි. කොල්ල පිටිපස්සේ නේද? එතුමන් උන්වහන්සේගේ වැඩිමහල් සොයුරු මේ පිස්ස ගෝණකල මහත්මයාවත් ප්‍රවීණ ප්‍රජානායක එස්.ඒ. උපතිස්ස මහත්මයා සමග කොළොන්තොට ප්‍රජාසේවී ඉහළින් කතා කරනවා. ඉතින් ඔබතුමාට ගොඩක් ස්තුතියි. ආම්බි බණ්ඩාර මහත්මයාට පහසුවක් පිණිස අද දවසේ ආරාධනා පිළිබඳව ප්‍රධාන ආරාධනය පිළිබඳව මේ මතක සටහන ඔබතුමාට මා ළඟින්ම තබනවා. ඔබතුමාගේ පාසුව උදෙසා ලස්සන සියොමඟ පිළිපොලා යන දවසක මට හිතුණා සාමියගේ හිතුනව රේණුකාගේ කල්පනාවක් නැති කියලා. සැබෑ කල්පනා එන්න පුළුවන් එයාගේ මේ පිළිතු රහට. අසනීප වුණු කෙනෙක්ව පවා සුවපත් කිරීමේ නිසග හැකියාවක් ඔයාගේ විරුදු කලාවේ ඉතිරි. එදා අපි අහලා තිබුණේ සංගීත චිකිත්සාවෙන් හදවත් රෝගී රූපංගල ජාතික රෝගවල විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක මැතිතුමා පමණයි. දැන් අපිට දැනෙනවා ලංකාවේ සෙක්කඩගල පුරවර ඓතිහාසික 40ක් දෙයි සාමිය බණ්ඩාර අවුරුදු 27යි වෙන්න ආරම්භ කරන්න පෙරවන් සරණයි. නමස්කාර වේවා බුදු රුවනට සෑමදා අපි බුදු සරණ යමු. නමස්කාර වේවා දම් රුවනට සෑමදා අපි දම් සරණ යමු. නමස්කාර වේවා සංඝ රුවනට සෑමදා අපි සංඝ සරණ යමු. නමස්කාර වේවා තුන් රුවනට සෑමදා ඉසරණ සරණ යමු. සරණක් වනුවත් සංසත හට සැරි සරණ සෝකය නිවිද හදවත් කම්පා කරන සදහම් දම් සුවඳ ලොවට දුම් රැකවරන පුදු ගුණ සිත නිවි මොහොතක් අසරණ සරණ මොහොතක් අසරණ සරණ අපහස දුක් විඳ විඳ නගරයේ කුණු ගැත්ත සැකෝලේ කුවිය පෙර පිටක් කිසිම නොලක්ද පිය සැකයේ ඔහුගේ ගති වලට නැත්ද සුනීතට සැනසුම දුනි සම්බුද්ධ අපේ සම්බුද්ධ ගුරු පූජා පොරොන්දු විටු කරගන්න කියා මිනිසුන් මරමින් අඟුලිමාලය කියා නම අහිංසකයි නමුත් නපුරකට කියා එවැනි අයට පිහිට වුණේ සම්බුද්ධ පියා අපේ සම්බුද්ධ පියා. අඳුරෙහි වැටෙමින් වන්නට ගිය අපාගත ලෝසතට බලා කරන ගුණ අපිරිත යොමු කළානි සසරෙහි දැනුමට සිත ගත තිලොව බුදු පියා වඳිමි අප තථාගත සමිඳුන් අප තථාගත Tema bulan ni biasa